Hi guys, welcome back to my YouTube channel. අද vlog එකේ මම පෙන්නන්නේ මගේ vacation දවසක්. ඉතින් මේ දවස්වල යුනිවර්සිටි වල අපිට vacation ලැබිලා තියෙනවා. මේ දවස්වල මම කරන්නේ මෙන්න මේ පොත කියවන එක. මේක ඇවිල්ලා Harry Potter 4. Harry Potter වල book 1, 2, 3 කියවලා ඉවරයි. මම ඊයේ රෑ වෙනකම් මෙච්චර pages කියවලා ඉවරයි. ඊයේ තමයි මම මේ පොත කියවන්න ගත්තේ. මම මේ වගේ ෆැන්ටසි බුක්ස් කියවන්න මාර ආසයි. මේකේ 600 pages විතර තියෙනවා. ඉතින් මම ඒක කියවන්න පටන් ගත්තා. ඒක කියවලා ඉවර වෙද්දි මට මතක් වුණේ නංගි මට gift එකක් දුන්නා ඊයේ. ඉතින් මම ඒක unpack කරා. මේ key tag එකේ මගේ නමේ first letter එක තමයි තියෙන්නේ. මම මේ key tag එකට ආසයි. මොකද ඒක හරි cute. මේ key tag එකේ side එකේ butterfly කියන තව heart එකක් වගේ දෙයක් තියෙනවා. ඒ key tag ඇතුලේ අර glitter වගේ දෙයක් තමයි දාලා තියෙන්නේ. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. එන්න මම ඒක zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේක තමයි මම කිව්වේ. මට තාම මේක hang කරන තැනක් හිතා ගන්න බෑ. මට හිතෙන්නේ මම යුනිවර්සිටි බෑග් එකේ හරි පර්ස් එකේ hang කරයි. මම ඊට පස්සේ මේක තියලා මගේ පොත කියවන්න ගත්තා. ඊට පස්සේ මම මෙච්චර වෙනකන් කියවලා ඒක තිබ්බා. මොකද මට වීඩියෝ එකක් එඩිට් කරන්න තිබ්බා. මම ඉතින් ඒක කරන්න පටන් ගත්තා. වීඩියෝ එකත් එඩිට් කරාට පස්සේ මම ෆිල්ම් එකක් බැලුවා. ඉතින් ඒව වල වීඩියෝස් නම් නැත්නම් මං හිතුවේ ඔක්කොම වීඩියෝ කරනවා කියලා. ඒත් මට අමතක වුණා වීඩියෝ එකක් ගන්නවා කියලා අද. ඊට පස්සේ මම බලන්නේ යාළුවෙක් ඇවිල්ලා හිටියා. මෙන්න මෙයාට අවුරුදු 8ක් විතර ඇති දැන්. මං දවල්ට කෑවේ මේක baked pasta. මේක මාර රහයි. චීස් එහෙම දාලා තියෙනවා. හවස මම මල් පැලවලට වතුර දාලා ගමනක් ගියා. ඒකේ වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබ්බේ. මම ඊට පස්සේ ගෙදර ඇවිල්ලා බර්ගර්ස් හැදුවා. ඒක ස්ටෙප් බයි ස්ටෙප් මේ වීඩියෝ එකේ දාලා නැහැ. ඔයගලන්ට ඕන නම් ඒක මගේ YouTube channel එකේ තියෙනවා. ඔයගලන්ට පුළුවන් ගිහින් බලන්න. That's it for today. I hope you enjoyed this vlog. Like, subscribe and share. Bye guys.